හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එකත් subscribe කරන්න. මොලේ නැද්ද? සමහර ලාවට ඔය ප්‍රශ්නේ ඔයාත් අහලා ඇති. ඔයාගෙනුත් අහලා ඇති. ඒ වෙලාවට දන්නවා අපිට මොලයක් තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි මේ මොලේ වැඩ කරන්නේ කොහොමද? මොකක්ද මොලේට ඕනි ඉන්ධන? ඔයා හිතනවද ඉපදිච්ච නිසා මොලේ වැඩ කරනවා කියලා? නෑ. ඔබේ පුරුදු හා ඔයාගේ ආහාර ඔයාගේ මොලේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපානවා. ඒ නිසා සමහර දේවල් ගැන තීරණ ගනිද්දි සමහර දේවල් ගැන අවධානයෙන් ඉන්නකොට සමහර දේවල් අමතක වෙන්න මේ ඔක්කොම දේවල් වෙන්න ඔයාගේ මොලේ බලපානවා. ඒ වගේම ඔයා ගන්න ආහාර හා ඔයාගේ ක්‍රියාවන් බලපානවා. ඒ වගේම අපේ ශරීරයේ වැඩිපුර ශක්තියක් ඉල්ලලා සිටින අවයවයත් මොළය. එතකොට ඔයා කන ආහාර වලින් නිෂ්පාදනය කරන ශක්තියෙන් වැඩිපුර කොටසක් මොළයට ලබා දෙනවා. ඔයා වැරදි හා විෂසහිත ආහාරයට ගත්තොත් එහෙම ඔබේ මොළයට ලැබෙන ශක්තියත් ඒ හා සමාන ශක්තියක් ලැබෙනවා. මොළයේ තියෙන සෛල නියුරෝන හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් හොඳ ආහාර අරගන්න ඕනේ. සාමාන්‍යයෙන් වාහනයක් වුණත් එහෙමනේ වාහනයකට හොඳ ඉන්ධන ලබා දුන්නොත් වාහනේ ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමකට එනවා. හැබැයි බාල ඉන්ධන ලබා දීලා හොඳ මට්ටමේ ක්‍රියාකාරීත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක වාහනයට වගේම ඔයාගේ මොළයටත් පොදු කාරණයක්. අද මේ වීඩියෝ එකෙන් ඔයාට කියන්නේ මොළයට හරි ඉන්ධනයක් ලබා දෙන්නේ කොහොමද කියලා. මේ ඉන්ධන වල ඔයාගේ ආහාර හා පුරුදු තියෙනවා. එතකොට මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න, අවධානය වැඩි කරගන්න, තීරණ ගැනීමේ හැකියාව දියුණු කරගන්න, ඔයාගේ මොළේ ෂාප් කරගන්න ඕන කරන දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාට මම කියනවා. ඔයාගේ මොළේ සම්බන්ධයෙන් ලෝකයේ කරලා තියෙන ප්‍රධාන රිසර්ච් වලින් හා නිකුත් කරලා තියෙන වාර්තා වලින් මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඔයාගේ මොළේ සෞඛ්‍ය ප්‍රධාන කාරණා දෙකක් මත පදනම් වෙනවා. එක ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. සාමාන්‍යයෙන් කොච්චර හොඳ ආහාර ගත්තත් වැඩක් නෑ ඔබට හොඳ නිින්දක් ලබා ගන්න බැරි නම්. නැත්තම් ඔබේ නිින්ද කඩින් කඩනම් ලබා ගන්නේ එක දිගට අපිට හොඳ නිින්දක් ලබා ගන්න බැරි නම් ඒක ඔයාගේ මොළේ සෞඛ්‍යයට ඍජුවම බලපානවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරු සඳහන් කරන්නේ ඔයා නිදාගෙන ඉන්නකොට තමයි දවස පුරා ඔයා ලබාගත් සියලු තොරතුරු සකස් කරලා දිගු කාලීන මතකයක් විදිහට සුරක්ෂිත කරනවා. විශේෂයෙන් පාඩම් කරන අයට මේක බොහොම පොදු දෙයක්. ඒ නිසා නිදි මරාගෙන පාඩම් කරලා පහුවදා විභාගයට යෑමෙන් නිසි ප්‍රයෝජනයක් නම් ලබා ගන්න බෑ. විශේෂයෙන් විභාග වගේ කාරණා නැත්තම් සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් නැත්තම් ජීවිතයේ වැදගත් ඉසව් මේ වගේ දේවල් තියෙනකොට කලින් දවසේ හොඳ නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. වෛද්‍යවරු සඳහන් කරන්නේ දරුවන්ට හා වැඩිහිටියන්ට මේ නිින්ද සම්බන්ධයෙන් කාලසටහනක් තබා ගැනීම ඉතාමත් හොඳයි කියලා. මොකද නැත්තම් සමහර වෙලාවට රෑ 12ට නිදා ගන්නවා. නැත්තම් රෑ 10ට නිදා ගන්නවා. මේ වගේ නිසි චක්‍රයක් නොමැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඔබට නිින්ද සම්බන්ධයෙන් හොඳ කාලසටහනක් තියෙනවා නම් හැමදාම එකම වෙලාවට නිින්දට ගිහින් එකම වෙලාවකට අවදි වෙනවා නම් ඒක ඔබේ මොළයට ලබා දෙන ලොකු පහසුවක්. වෛද්‍යවරු පවසන්නේ පැය 7ක් 9ක් නොකඩුණු නිින්දක් හොඳ මොළයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය දෙයක් කියලා. මේ තුලින් ඔබේ දැනුම වැඩි වෙනවා, තීරණ ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම මතකය දුර්වල වීමේ අවදානමෙන් ඔබට මිදෙන්න පුළුවන්. මොළේ ක්‍රියාකාරීත්වයට ඕනෙම කරන දෙවන සෞඛ්‍ය පදනම තමයි ව්‍යායාම කිරීම. මේක නිතිපතා ව්‍යායාම කරන්න පුළුවන් නම් ඒක ඔයාගේ මොළයට ඔයා කරන ලොකුම සේවයක්. හොඳින් ක්‍රියාකාරී වෙන්න නම් ඔබේ මොළයට අවශ්‍ය කරන ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ කාර්යක්ෂම ලැබෙන්නේ රුධිර සංසරණයෙන්. එතකොට රුධිර සංසරණය නිසි මට්ටමකට නිසි ක්‍රමවේදයකට තියාගන්න හැමදාම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. සාමාන්‍යයෙන් ජොගින්, ස්කිපින්, වේගයෙන් ඇවිදීම වගේ දේවල් තුලින් ඔබේ හෘදයට ඉතාම හොඳ ශක්තියක් ලැබෙනවා. ඒ ව්‍යායාම තුලින් ඔබේ රුධිර සංසරණය ඉතාම ක්‍රමවත් වෙනවා.
මේ තුලින් ඔබේ මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය නැත්නම් රුධිර ප්‍රවාහය ඉහළ නංවා ගන්න පුළුවන්. වැඩිපුර ඔක්සිජන් ලැබීම තුළින් ඔබේ අවධානය, ඔබේ මතකය හා මොළේ සමස්ත ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමකට ගෙන යන්න පුළුවන්. දිනපතා විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න පුළුවන් නම් මොළයේ තියුණු බව වගේම වයස්ගත වීමත් එක්ක මොළේ ඇතිවන මතකය දුර්වල වීම වගේ දේවල් ඔයාට වළක්වා ගන්න පුළුවන්. හැබැයි පැය භාගයක් ව්‍යායාම කරන්න බෑ කියලා වැඩේ මත අරින්න එපා. පොඩ්ඩ හරි මේක කරන්න. මුලින්ම සතියකට දවස් 3ක් හරි කරලා වැඩේ පටන් ගන්න. ඔයාගේ මොළේ ක්‍රියාකාරීත්වය වැඩි කරන ප්‍රධාන ආහාර වර්ග 4ක් ගැන අපි දැන් බලමු. මේ දේවල් මේ පෝෂ්‍ය පදාර්ථ ඔයාගේ ශරීරයට එකතු වෙනකොට මොළේ තියුණු බව වැඩි වෙනවා. 1. ඔමේගා 3. ඔමේගා 3 සාමාන්‍යයෙන් ඔබේ මොළයට ඉතාම හිතකර ආහාරයක්. මොළය හැදිලා තියෙන්නේ 60%ක්ම මේදයෙන්. එතකොට මොළේ සෛල නිසියාකාරයෙන් ක්‍රියා කරන්න නම් ඒ සඳහා ඉන්ධනයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මේ ඉන්ධනයට සුදුසුම දේ හැටියට ඔමේගා 3 මේද අම්ලය හඳුන්වනවා. ඔමේගා 3 වලින් තියෙන ප්‍රයෝජන තමයි ඔයාගේ මොළේ ඇතිවන ආතතිය, ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන්. ඒ වගේම හොඳ අවධානය, ෆෝකස් එකක් ලබා ගන්න පුළුවන්. අමතක වීම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දේවල් ඔමේගා 3 ගත්තම ඔයාට ලැබෙන ප්‍රතිලාභ. සාමාන්‍යයෙන් සැමන්, හාල් මැස්සෝ හා සමහර මාළුවල ඔමේගා 3 බහුලව අන්තර්ගත වෙනවා. එතකොට මේ දේවල් ආහාරයට ගත්තම ඔබේ ශරීරයට අවශ්‍ය ඔමේගා 3 ලබා ගන්න පුළුවන්. ඔමේගා 3 ඔබේ හෘද සෞඛ්‍යයටත් ඉතාම වැදගත් වෙනවා. එතකොට රුධිර සංසරණය ඉතා ඉහළ මට්ටමකට නැත්නම් හොඳින් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. මේකත් ඔයාගේ මොළයට ඍජුවම වාසියක් වෙනවා. 2 තමයි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්. ඔයාගේ මොළේ ක්‍රියාකාරීත්වය තබා ගැනීමට ග්ලූකෝස් නැමැති ඉන්ධනය අත්‍යවශ්‍ය වෙනවා. සුදු සීනි නැත්තම් ඔය පිළිපහතු කළ පිටි වගේ දේවල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යනවා. ඒ වගේම එකවර පහළ යනවා. ඒක ඔයාගේ මොළේ ක්‍රියාකාරීත්වයට හානිදායකයි. හැබැයි මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වලින් ඔබේ ග්ලූකෝස් ප්‍රමාණය සෙමින් හා ස්ථාවරව මුදාහරින හින්දා දවස පුරාම ඔයාගේ මොළේ ස්ථාවර ශක්තියකින් පවත්වාගෙන යන්න හැකියාවක් තියෙනවා. මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ඔයාට ලබා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඕට්ස්, බතල, පරිප්පු, තන්තු බහුල ආහාර හා ඇට වර්ග වලින්. මේවා මානසික පැහැදිලිතාවය හා ඔයාගේ මොළේ හොඳ අවධානයකින් පවත්වාගෙන යාමට උදව් වෙනවා. අංක 3. ප්‍රෝටීන හා ඇමයිනෝ අම්ල. මේ ප්‍රෝටීන වල අඩංගු වෙන්නේ ඇමයිනෝ අම්ල. මේ ඇමයිනෝ අම්ල වගේ මොළේ පණිවිඩ රැගෙන යාම ඉතාම හොඳින් සිද්ධ කරනවා. ඒ කියන්නේ මොළේ පණවිඩ අරන් යන රසායනික ද්‍රව්‍ය වන මේ ස්නායු සම්ප්‍රේෂකයන් නිර්මාණය කරන්න සමත් වෙනවා. මේ සම්ප්‍රේෂක නැති වුණොත් ඔයාගේ මොළේ පණිවිඩ හුවමාරුව එන හිටිනවා. සතුට, අවධානය වගේ හැඟීම් පාලනය කරන්නත් මේ රසායනික ද්‍රව්‍ය කියලා වෛද්‍යවරු කියනවා. මේක කොහොමද ශරීරයට ලබා ගන්නෙ? ඔයාට පුළුවන් බිත්තර, මස් වර්ග, ටෝෆු, කිරි නිෂ්පාදන, සියලුම පරිප්පු, කඩල වගේ ඇට වර්ග දේවල් වලින් මේ හොඳ ප්‍රෝටීන් තියෙනවා. හොඳ මතකයක් ලබා ගන්න, ඉගෙන ගන්න දේවල් මතක තියාගන්න, අවධානයෙන් ඉන්න, ඉතා ඉක්මනින් තීරණ ගන්න, මේ දේවල් නිසා ඔයාගේ මොළයට මේ ආහාර වලින් පහසුවක් ලැබෙනවා. ඊළඟ එක තමයි ප්‍රතිඔක්සිකාරක ආහාර. ප්‍රතිඔක්සිකාරකයක් කියන්නේ සාමාන්‍යයෙන් මොළය ප්‍රතිඔක්සිකාරක වලින් ආරක්ෂා කරන පෝෂ්‍ය පදාර්ථ සමූහයක්. ප්‍රතිඔක්සිකාරක හොඳම ආහාර තමයි බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි වගේ දේවල්. ඒ වගේම තද කළු චොක්ලට්, සාමාන්‍යයෙන් කොකෝවා 70%ක් හෝ ඊට වැඩි චොක්ලට්. ඒ වගේම තද කොළ පැහැති එළවලු, නිවෙති බ්‍රොකෝලි වගේ දේශීය වශයෙන් හොයාගන්න පුළුවන් නම් ගොටුකොළ.
මේ වගේ දේවල් අතිශය වටිනවා. මොළයේ තීව්‍රතාවය වැඩි කරගන්න නම් මේ පුරුදු තුනත් අත්‍යවශ්‍ය වෙනවා. මොනවාද මේ පුරුදු තුන? 1. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. සාමාන්‍යයෙන් වතුර බොන එක ඉඳලා හිටලා නම් කරන්නේ ඒක ඔයාගේ ශරීරයටත් මොළයටත් කරන හානියක්. ජලය පානය කිරීම ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතාම වටිනවා. මොකද සුළු විචලනයකින් ඔබේ අවධානය නැතිවීම, සිතීමේ හැකියාව අඩුවීම, තීරණ ගැනීමේ හැකියාවන් අඩාල වීම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. විචලනය ඇති වුණාම මොළයේ මීදුම් තත්වයක් නැත්නම් බ්‍රේන් ෆොග් වැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාලට දැඩි වෙහෙසක් මහන්සියක් දැනෙන්න පටන් ගන්නවා. ඒ හින්දා දිනපතා හොඳින් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. ඔයාගේ මොළය සඳහා සාමාන්‍යයෙන් දිනපතා අවම වශයෙන් ලීටර 3ක්වත් ජලය පානය කරන්න ඕනි. මේක බර අණුව වයස අණුව වෙනස් වෙන අවස්ථා තියෙනවා. නමුත් අවම වශයෙන් මේ ප්‍රමාණයවත් ආසන්න වශයෙන් බොන්න ඕනි. මේ අතරවාරයේ පොල් වතුර වගේ දේවල් බොන්න පුළුවන් නම් ඒකත් මොළයේ ක්‍රියාකාරීත්වයට සෑහෙන වැදගත්. 2. කැෆේන් භාවිතය පුළුවන් තරම් පාලනය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් කැෆේන් භාවිතා කළාම తాවකාලිකව හොඳ පිබිදීමක්, අවදියෙන් සිටීමක් ඔයාලට ලැබෙනවා. හැබැයි අධිකව කැෆේන් පරිභෝජනයට පුරුදු වුණොත් ඒක මොළයට හානිදායක වෙන්න පුළුවන්. ඔබේ ශක්තිය සඳහා කැෆේන් හෝ එනර්ජි ඩ්‍රින්ක් මත පදනම් වෙන්නේ නැතුව ඔබේ ස්වභාවික ශක්තිය ඔබ ගන්න ආහාර වලින් ඔබේ නිින්ද මත පවත්වා ගන්න පුළුවන් නම් ඒක ඔයාට ඊටාම හිතකර දෙයක්. අංක 3. පුළුවන් තරම් සැකසූ හා සීනි සහිත ආහාර සීමා කිරීම. මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන අහිතකර ආහාර සීමා කරන එක අතිශය වැදගත් වෙනවා. සැකසූ ආහාර හා අධික ලෙස සීනි ලබා ගැනීම තුළින් ඔබේ මොළයේ සෛලවල දැවිල්ලක් හා දැඩි හානියක් සිද්ධ වෙනවා. දැඩි අලස බවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ අවධානය දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ කෙටි ආහාරවලට හුරු නොවන එක තමයි වඩා වැදගත්. ඔයාට පුළුවන් නම් ඇට වර්ග, එළවලු, පළතුරු වලට යොමු වෙන්න. ඒක ඔයාගේ ශරීරයට වගේම මොළයේ ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත්. අද අපි කතා කරේ මොළයට අවශ්‍ය ඉන්ධන ලබා ගන්නේ කොහොමද? මෙතන තියෙනවා පුරුදු හා ආහාර වර්ග. මේ දේවල් එකතු කරගන්න. ඒ මොළයට හා ශරීරයට ඉතා වැදගත්. මොළය තියුණු කරගන්න එක, අමතක වීම අඩු කරගන්න, හොඳ අවධානයකින් ඉන්න එක, හොඳ මතක ශක්තියකින් ඉන්න එක මිනිස්සු වෙන අපි හැමෝටම ඕන කරන දෙයක්. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.